අද මාත් එක්ක ගමන් සගයා විදිහට ඉන්නේ දිල්ෂාන් මල්ලි. ඔයාලට මතක ඇති මේ මං අන්තිමට දැම්මා දෙගල් දොරුව රජමහා විහාරයේ වීඩියෝ එකක්. ඒක හිටියේ මල්ලි තමයි. මාත් එක්ක කැම්පින් එහෙම යනවා. මේ මල්ලිත් එක තමයි යදාවේ අද අපේ ගමන් සගයා. ටොක් එකේ තමයි ආවේ අපි මේ බලමු එහෙනම් ඇල්ල ගාවට ගිහිල්ලා නේ. මේ සෑයන කල් බලන් හිටියා මේ මෙතනට එන්න. කියන්නේ ලොකු කාලයක් බලන් හිටියා අපි මේකට එන්න. ඇත්තටම වැඩත් එක දිගටත් එක ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හරි එහෙනම් අපි ඇල්ලට ගිහිල්ලා හම්බෙමු. අපි බලමු පාර ලස්සනයි. බලමු එන ඉස්සරහට ගිහිල්ලා. ඔයාලා එනවා නම් මේ මෙතන පාකින් එකේ බයික් කාර් එහෙම දාන්න පුළුවන් ෆැසිලිටි තියෙනවා. පොඩි ගාණක් charge කරන යාලා ඒ වුණාට ඔයාලට මෙතනින් දාලා යන්න පුළුවන්. බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාලා ආවොත් අනිවාර්යෙන් මෙතන දාලා ඇල්ල බලන්න පහළට යන්න. ඔන්න හැමින් මෙතනින් තමයි පහළට යන්න තියෙන්නේ. මේ යම් පහළට. සෙල්ලන්නේ පඩි 600ක් තියෙනවා බහින්න. බහින්නයි ආය 600ක් තියෙනවා නගින්න. එතකොට මේ වීඩියෝස් බලලා එන වයසක අම්මලා තාත්තලා ආච්චිලා සීයලා එනවනම් පොඩ්ඩක් කල්පනාවෙන් එන්න. ඒගොල්ලොන්ගේ දරුවොත් එක බලාගෙන එන්න. මොකද මේ පඩි 600ක් තියෙනවා පහළට බහින්න. අපිත් පොඩ්ඩක් ක්වෙස්ට් කර කර යන්නේ මේ මොකද එක දිගට යන්න බෑ. දාඩිය දැම්මොත් ඉතින් කිප් එක පට්ට මවුල්නේ. පොඩ්ඩක් වටේ පිටේ බලන්න මේ බලන්න මේ මාරම ලස්සනයි. මේන තියෙන පඩි පෙළ මාරම ලස්සනයි. අපි ඉස්සරහට තමයි හොඳම දර්ශනය තියෙන්නේ. ඒක බලමු. අපි ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ කියලා. දිල්ෂාන් මොනවද කියන්න තියෙන්නේ? ගිහලා බලමු නේ. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් සෙට් වෙමු. වෙනදට නම් මේ අවට කඩ තියෙනවා. මේකත් ඒ වගේ එක්තරා කඩයක් තමයි මේ ගම් වතුර ගියසනේ පස්සේ පොඩ්ඩක් සංචාරකයෝ අඩු බවක් තියෙනවා කියලා අර අපිට මාත්‍යා කිව්වා. ඒකත් එක්කලා කොහොම හරි මෙතන දැන් කඩයක් නෑ. වෙනදට ඉතින් මෙතන හොඳට පොල් රොටියක් එහෙම කාලා බෙලිවල් එකක් දීලා යන්න පුළුවන්. කොහොම හරි ඉතින් ගම් වතුරත් කරේ සංචාරක කර්මාන්තයට මෙහෙම එකක් තමයි. අපි යා අපි දැන් ඇල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. පිස්සුවක්. ඔයාලට පෙන්නනම් බලන්න කොහොමද ඇල්ල කියලා. අබඩින් ඇවිල්ලා කයක් පාරක් ගෙන නැත්නම් වැඩක් නැහැ. අපි දැන් ආවා පොඩි කයක් පාරක් දාන්න. අපි බලමු.
පිරිසකට හම්බෙන්න chance එකක් හම්බුණා. ඔයාලා දැකලා තියෙනවද? අබඩින් දියල පිටිපස්සේ. අපි දැන් ඉන්නේ අබඩින් ඇලට පිටිපස්සේ. මෙතන මාර view එකක් තියෙන මාර ලස්සනයි. අපේ යාළුවෙක් ඉන්න අපිට මෙතන එන්න chance එකක් හම්බුණා. ඔයාලා එනවනම් අනිවාර්යෙන් kayak කරන්න ලොකු ගාණක් නැහැ සාධාරණ මුදලකට ගන්නෙ. මාරම සුපිරි. අනිවාර්යෙන් ආවොත් ඔයාලා ආවොත් අබඩින් ඇල්ලට අනිවාර්යෙන් kayak කරන්න කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා. සේෆ්ටිය උපරිමයි. බය නැතු වෙන්න. අබඩින් DL ඔයාලා මෙතන කලින් ඇවිල්ලා තියෙනවනම් මේ මෙතන තිබ්බා වැලි තලාවක්. මේ ආසන්නයේ තිබ්බ වැලි තලාවක් මේ මැද. ඒ වැලි තලාව දැන් නැහැ. මේ අපිට අර උඩදී හම්බුණා 100 කෙනෙක් ඒ 100 කිව්වා මේ අර ආව ගම් වතුරත් එක්ක ඒ වතුර පාරට මෙතන වැලි තලාව සම්පූර්ණම ගියා කියලා. මෙතන දැන් සම්පූර්ණ ලොකු වලක් තියෙන්නේ. නාන්න එපා කිව්වා මෙතන. ජීවිත අවදානමක් තියෙනවා කියලා. මෙතන තියෙනවා කයක්. ඒව අරගෙන ඔයාලට පදින්න පුළුවන්. නාන්න කරන්න නම් යන්න එපා. තමන්ගේ ජීවිතය වගේම තමන් සතුයි. නැද්ද දිල්ෂාන්? දැනට සෑහෙන සංඛ්‍යාවක් මෙතන. ඔව් මැරිලා තියෙනවා කියලා කිව්වා 17 දෙනෙක්ද ඔය මැරිලා තියෙනවා කිව්වා 18ක් නේ. 18 දෙනෙක් මැරිලා තියෙනවා කිව්වා. අපි නැති නාන්න යන්නේ නැහැ මොකටද නිකන් මැරෙන්නේ නේ. කොහොම වුණත් ලංකාවේ තේජාන්විතම දියැලක් තමයි මේ අබඩින් දියැල. මාර ලස්සනයි.